සුබ දවසක් සියලු දෙනාටම. කවුද මේ රොබර්ට් හුක් කියන්නේ? අද වීඩියෝ එක කවුරුත් දන්න රොබර්ට් හුක්ගේ ජීවිත කතාවේ අපි නොදත් දේවල් පිළිබඳවයි. එහෙනම් යමු අපේ වීඩියෝ එකට. කවුද මේ රොබර්ට් හුක්? විද්‍යාව, තාක්ෂණය, විශ්වය, ක්‍රීඩා, විනෝදාස්වාදය, ඉතිහාසය හා සංස්කෘතිය කැටියුණු අපේ YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ජීවයේ මූලික තැනුම් ඒකකය වන සෛලය ලොවට හඳුන්වා දීපු රොබර්ට් හුක්ගේ ජීවිත කතාවයි මේ. 1635 ජූලි 18 වෙනිදා එංගලන්තයේදී උපත ලැබපු මේ කුඩා රොබර්ට් හුක් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම නිසා සෞඛ්‍ය තත්ත්වයෙන් ඉතාම දුර්වල කෙනෙක්. මේ සෞඛ්‍ය තත්ත්වය නිසාම පුංචි රොබර්ට් හුක්ට පාසල් යන්න නම් අවස්ථාව ලැබුණේ නැහැ. පූජකයෙක් වුණු ඔහුගේ පියාගෙන් තමයි මේ අසරණ රොබර්ට් හුක්ට ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න උනේ. ඔහුගේ පියාට අවශ්‍ය වුණේ තමන් වගේම තමන්ගේ පුතත් පූජකයෙක් වෙනවා බලන්න. හැබැයි මේ කුඩා රොබර්ට් නම් ඒකට එච්චර කැමති වුණේ නැහැ. මේ අකමැත්ත නිසාම පියා යටතේ හැදෑරූ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කරලා අවුරුදු 13 දී තමයි රොබර්ට්ට පාසල් අධ්‍යාපනයට යොමු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ වෙස්ට් මින්ස්ටර් පාසලටයි. එහිදී ඔහුගේ ප්‍රියතම විෂය වුණේ උද්භිද විද්‍යාව. කොහොම හරි 1653 දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න හුක්ට හැකියාව ලැබුණා. එහිදී ඔහු ඕගන් වාදකයෙකු හා ගායකයෙකු ලෙසත් කටයුතු කළා. මේ නිසා ටියුෂන් ගාස්තු හා නවාතැන් පහසුකම් නොමිලේ හිමි වුණා. ඒත් හුක්ට නිල වශයෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න හැකි වුණේ නම් 1658 දී. මේ දක්ෂ ශිෂ්‍යයාට 1662 දී මාස්ටර් ඔෆ් ආර්ට් උපාධිය ලබා ගැනීමට හැකි වුණා. ඒ දවස්වල එංගලන්තයේ හිටිය අයිසැක් නිව්ටන්, රොබර්ට් බොයිලි, ක්‍රිස්ටියන් හියුරන්ස්, ඇන්ටන් වෑන් ලීවන් හුක් වගේ විද්‍යාඥයෝ වගේම දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ක්‍රිස්ටෝපර් වෙන් වගේ අයව සමීපව ඇසුරු කරන්න රොබර්ට් හුක්ට අවස්ථාව ලැබුණා. මෙවැනි පුද්ගලයන්ගේ ආශ්‍රය නිසා රොබර්ට් හුක් විවිධ පර්යේෂණවලට යොමු වෙන්න පටන් ගත්තා. එකල රොබර්ට් බොයිල් විසින් වායු පීඩනය පිළිබඳ පර්යේෂණ සිදු කරමින් තමයි හිටියේ. ඉතින් මේ රොබර්ට් හුක්ට ඔහුගේ සහායකය වශයෙන් කටයුතු කරන්න අවස්ථාව හිමි වුණා. මෙහිදී රොබර්ට් හුක් විසින් නිර්මාණය කරපු අලුත් වායු පීඩක යන්ත්‍රය නිසා රොබර්ට් බොයිල්ට බොයිල්ස් නියමය හොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ දේවල් සමගම විද්‍යාත්මක පර්යේෂණ හා සොයා ගැනීම සඳහා පිහිටවනු ලැබූ රෝයල් සොසයිටියෙහි ප්‍රබල සමාජිකයෙක් වශයෙන් පත්වීමටත් මහාචාර්යවරයෙක් බවට පත්වීමටත් රොබර්ට් හුක්ට හැකියාව ලැබුණා. රොබර්ට් හුක් විසින් අවධානය යොමු කරපු තවත් එක් ක්ෂේත්‍රයක් තමයි තාරකා විද්‍යාව. 1664 දී අඩි 12ක් දිග ටෙලස්කෝප් එකක් භාවිතා කරලා බ්‍රහස්පති ග්‍රහයාගේ රතු ලප පැය 2ක් තිස්සේ අධ්‍යයනය කරමින් 1665 දී තම අක්ෂය වටා වටයක් කරකවීමට බ්‍රහස්පති ග්‍රහයාට පැය 9යි විනාඩි 55ක් ගත වන බවට ගණනය කරා. මෙය වර්තමානයේදී පිළිගත් සත්‍යයක්. අයිසැක් නිව්ටන් විසින් සොයා ගන්නා ලද ගුරුත්වාකර්ෂණ නියමය පිළිබඳව මූලික සිද්ධාන්තය ගොඩනැගුවේත් මේ රොබර්ට් හුක්ගේ සොයා ගැනීම පදනම් කරගෙන කියලා මතයක් පළ වුණා. ඒත් නිව්ටන් විසින් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ස්ප්‍රිං බැලන්ස් කිරීම මගින් ඔරලෝසුව සොයා ගැනීමේ මූලික අඩිතාලම නිර්මාණය කළේ රොබර්ට් හුක් විසින්මයි. නමුත් සාර්ථකව අවසන් කිරීමට නොහැකි වීම නිසා එහි ගෞරවය වෙනත් අයෙකුට හිමි වුණා. කල්ගත වන විට හුක්ගේ රැකියාව වගේම ප්‍රියතම විනෝදාංශය වුණේ අන්වීක්ෂය තුළින් ජීවීන් නිරීක්ෂණය කිරීම. ඒ සඳහා ඔහු විසින්ම සංයුක්ත අන්වීක්ෂයක් නිර්මාණය කරගත්තා. ඔහු අතට අහුවන හැම දෙයක්ම මේ අන්වීක්ෂයෙන් නිතරම බැලීමට පුරුදු වෙලා හිටියා. එක දවසක් කිරළ ගසක සිවියක් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න හිතුණු රොබර්ට් හුක්ට ඒ තුලින් දක්නට ලැබුණේ හරිම අමුතු දෙයක්. මේ කුඩා සිවි කැබැල්ලේ මී වදයක තියෙන කුටීර වැනි දෙයක් ඔහුට දක්නට ලැබුණා.
ඒවා සහිල ලෙස ඔහු හැඳින්නුවා. අදටත් ජීවයෙකුටම ඒකකය ලෙස හැඳින්වෙන්නේ මේ සෛලයයි. ඉතින් ජීවයේ දැනුම් ඒකකය ලොවට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ලෙස රොබර්ට් හුක් ගෞරවාදරයට පත් වුණා. ඔහු විසින් ඉදිරිපත් කරපු සෛලවාදය ප්‍රධාන කරුණු 4කින් සමන්විත වුණා. වර්තමානයේදී සෛල පිළිබඳව ඇත්තේ මේ පිළිගැනීමමයි. කෙසේ වෙතත් රොබර්ට් හුක් විසින් පර්යේෂණ සිදු කළේ එක් විෂයපතයකට පමණක් නොවන නිසා ඔහුට බොහෝ සොයා ගැනීම් නිවැරදිව අවසන් කරන්න පුළුවන් වුණේ නම් නැහැ. ඔහුගේ මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජනගත් අනිත් විද්‍යාඥයන් විසින් රොබර්ට් හුක් අතරමඟ නතර කර දැමූ පර්යේෂණ ඉදිරියට කරගෙන ගිහින් ඒවා අවසන් කරලා ගෞරවයට පාත්‍ර වීම සිදු වුණා. මේ හේතුව නිසා රොබර්ට් හුක් තම සහෘදයන් සමග නිතරම ගැටුම් ඇති කරගත්තා. රොබර්ට් හුක් විසින් රචනා කරන ලද මයික්‍රෝග්‍රැෆියා නම් කෘතියේ ඔහු විසින් සිදු කරන ලද පර්යේෂණ අන්වීක්ෂයෙන් දුටු දේවල් හා රූප සටහන් අන්තර්ගත කරලා තියෙනවා. මේ රූප සටහන් වලින් ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බවත් ඔප්පු වෙනවා. ඒ වගේම ගුරුත්වය, ආලෝකය වගේ දේවල් පිළිබඳවත් ඔහු මේ ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාගේ පෞද්ගලික ජීවිතය නම් එතරම් සුන්දර වන්නේ නැහැ. රොබර්ට් හුක් කිසි දිනක විවාහ වූයේ නැහැ. ඔහු තම මවත් සමග තමයි කාලය ගත කරේ. ඇය 1687 මියගිය පසු හුක් දැඩි මානසික පීඩනයට ලක් වූ බව සඳහන් වෙනවා. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ශ්‍රේෂ්ඨ ගණනාවකට අතිවිශාල සේවයක් හා විවිධ සොයා ගැනීම් සඳහා පුරෝගාමියෙකු වූ රොබර්ට් හුක් නම් වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා තම ජීවිතයේ අවසන් අවුරුද්ද පුරාවට අන්ධ පුද්ගලයෙකු හා දුර්වල පුද්ගලයෙකු බවට පත්වෙලා 1703 මාර්තු 3 වන දින ලන්ඩනයේදී ජීවිතයෙන් සමුගත්තා. ඉතින් මේ රොබර්ට් හුක් පිළිබඳව මේ කරුණ ඔයා දැනගෙන හිටියේ නෑ නේද? එහෙනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික්, කමෙන්ට්, ෂෙයා කරලා අපේ දැනුමයි ලෝකයයි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ දැනුම සපිරි තවත් වීඩියෝවකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.